කොහොමද ඔයාලට අද මම එකතු වෙලා ඉන්නේ ඔයාලට පద్මාසනය ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්න ව්‍යායාම ටිකක් ගේන්න. ඉතින් ගොඩක් දෙනෙක් කලින් ඉල්ලලා තිබ්බා ඔයාලට මේක ලේසියෙන් කරගන්න සමහරට කරන්න පුළුවන් ඒත් ගොඩක් වෙලා පద్මාසනයේ රැඳිලා ඉන්න බෑ. ඒකට හේතුව අපේ ඇන්කල් එක චුට්ටකින් රිදෙන්න ගන්නවා, හිරිවැටෙන්න ගන්නවා, නීස් රිදෙන්න ගන්නවා. ඔකත් එක්ක අර කම්ෆර්ටබල් නැති ගතියක් එන්න පුළුවන්. කට්ටියට වාඩි වෙලා ඉන්න එක දිගට. ඉතින් අපිට පුළුවන් මේක දැන් ගොඩක් යූස් කරන්නේ භාවනා කරන්න වගේනේ. ඒකට භාවනා කරන්න කලින් අපිට කරන්න පුළුවන් ව්‍යායාම මොනවාද තියෙන්නේ ඒව කියලා දෙන ඊළඟට කරන්න බැරි කෙනෙක්ට මුලින් ඉඳලා කොහොමද යා සීරියස් එකක් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ කියලා අද අපි ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් යන්න කලින් මුලින් කියන්න ඕනේ මේකෙදි පద్මාසනය අපිට හදාගන්න වැඩිපුරම අත්‍යවශ්‍ය වෙන්නේ අපේ උකුල් සංදිය. උකුල් සංදිය ඕපන් වෙන්න. ඒ කියන්නේ ඒක ලිහිල් වෙන්න අපිට මේ පద్මාසනයේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපේ නීස් නෙමෙයි අපේ දණහිස් සංදි නෙමෙයි මේකෙදි වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ අපේ උකුල් සංදිය. ඉතින් උකුල් සංදියේ තියෙන ශක්තිමත් බව. ඒකේ අර හිර වෙලා තියෙන ඒවා කැඩිලා අර හොඳ ලිහිල් භාවයක් තියෙන ඕනේ උකුල් සංදිය. එතකොට උකුල් සංදියයි මෙන්න මේ අපේ වලලු කර සංදියයි තමයි මේකෙදි වැදගත්ම වෙන ජොයින්ට්ස්. ඒ වගේම තමයි අපේ කොන්ද. පద్මාසනය කියලා කියන්නේ අපි නිකන් අර වාඩිගෙන ඉන්න ඉරියව්වම තියාගෙන ඉන්න පුළුවන් පහසුවෙම නිකන් අපි පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේම වාඩි වෙලා ඉන්න පුළුවන් ආසනයක්. ඉතින් ඒකෙදි අපේ කොන්ද හරි ඍජුව තියෙනවා. ඉතින් මේකෙදි අර කොන්දේ නම්‍යශීලී භාවයත් ගොඩක් වැදගත් වෙනවා. එතකොට මම ප්‍රධාන වශයෙන්ම උකුල් සංදිය සහ වලලු කර සංදිය කොන්දට කියන තුනට තමයි ප්‍රධාන වශයෙන්ම ව්‍යායාමද කියලා දෙන්නේ. ඉතින් අපි පටන් ගමු පළවෙනි එකෙන්. වීඩියෝ එක ඉවර වෙලා මම මේකේ ප්‍රයෝජන මොනවාද පద్මාසනයේ ප්‍රයෝජන ටික මම කතා කරන්න. ඉතින් අපි පටන් ගමු ව්‍යායාම ටික. අපි අපේ පාදවලට වෝම් අප් එකක් දීලෙමු. ඒකෙදි අපේ වලලු කර සංදි, දණහිස් සංදි සහ උකුල් සංදි වල පොඩ්ඩක් අර රිලැක්ස් කරලා අපි පටන් ගමු. හරි. ඔයාලත් මාත් එක්කම කරන්න. හරි. එතකොට අපි මුලින්ම වලලු කරට තමයි වෝම් අප් එක දෙන්නේ. ඒකෙදි වලලු කර ඇතුළටත් පිටතටත්. Okay 1 2 3 4 5 6 7 8 9 10. Okay. අපි ඊට පස්සේ සර්කලි අපි ඇන්කල් එක රොටේට් කරනවා. හරි? වෘත්තාකාරව මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10. Okay. ඊට පස්සේ චේන්ජ් කරනවා ඩිරෙක්ෂන් එක අනිත් පැත්තට 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ අපේ දණහිස් වලට සහ උකුල් සංදියට අපි ඒකෙදි කකුල උස්සනවා විලම්බේ වලලු කරෙන් අරගෙන තයි එක මත නැත්තම් කලව මත තියාගන්නවා. ආයි දිගාරින. 1 2 3 4 1 2 3 4. Okay, other side 1 2 3 4 1 2 3 4. Okay. මේක දෙපැත්තටම බැලන්ස්ලි තුන් පාර ගාන වගේ කරන්න. ඔයාලා ගෙදරදී කරද්දි මීට වඩා වැඩි වාර ගාණක් කරන්න අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම්. එතකොට ඒ විදිහට අපි පොඩි වෝම් අප් එකක් ලෙග්ස් වලට දීලා තමයි පටන් ගන්න. මේ හැම අවස්ථාවකදීම ඔයාගේ කොන්ද ඍජුව තියාගන්න බලන්න. දැන් ඒ කියන්නේ මෙහෙම ඉද්දී අපි කකුල් වලට ව්‍යායාම් කරනවානේ. ඒකෙදි කොන්ද නැමිලා ව්‍යායාම් කරන්න එපා. හැම වෙලාවෙදිම අපේ මේ හොඳට තට්ටම් දෙක උඩ හොඳට වාඩිගෙන
මේ ව්‍යායාම කරන්න. අර ඔයාලට එතන කුෂන් එකක් දාගෙන වාඩි වෙන්න පුළුවන්. හැම එකේදීම කොන්ද ඍජුව තියාගන්න එක ඔයාලට ගොඩක් හොඳයි. ඊළඟ ආසන ටිකේදී අපි කතා කරන්නේ මේ අපේ ඇතුළත හිප් එක, ඒ කියන්නේ උකුල ඇතුළත තියෙන මාංශ පේශීන් තද වෙලා තියෙනවා ලිහිල් කරගන්න ව්‍යායාම ටික. එතකොට ඒකේ පළවෙනි එක විදිහට අපි බද්ධකෝටාසනය කරමු. හැමෝම දන්න බටර්ෆ්ලයි පෝස් එක. ඉතින් මේක ඒ කියන්නේ මේකටම විතරක් නෙමෙයි හැම මොන ආසනය කරන්න ගියත් වැදගත් වෙන ආසනයක්. ඒකත් එක්ක ඒ කියන්නේ අපේ එදිනදා ජීවිතේදීත් අපිට ගොඩක් වැදගත් වෙන ආසනයක්, විශේෂයෙන් කාන්තාවන්ට වගේ. ඒ කියන්නේ උකුල් ප්‍රදේශය ලස්සනට තියාගන්න, ඒ වගේම තමයි කියන්නේ ගර්භණී භාවයත් එක්ක යාලට අර ඩෙලිවරි පහසු වෙන්න මේ ආසන ගොඩක් වැදගත්. යාලගේ මෙන්ස්ට්‍රේෂන් පේන් අඩු කරන්න ගොඩක් වැදගත් වෙන ආසනයක් තමයි බටර්ෆ්ලයි පෝස් නැත්නම් බද්ධකෝණාසනය කියන්නේ. හරි. එතකොට මේ විදිහට ඔයාට පුළුවන් තරමක් ඇඟ ඇතුළට ගන්න බලන්න පාද දෙක ලං කරාට පස්සේ. පාද දෙක අපි ලං කරලා ඔයාට පුළුවන් ගාන ඇතුළට ගන්න. මෙහෙ ඔයාට දැනෙනවා දිග ඇරෙන ගතියක්, මේ ඇදෙන ගතියක්. ඒ වෙනකන් ළඟට ගන්න පුළුවන් ගන්නට. හරි? කරලා හොඳට මේ විදිහට ෆ්ලිකර් කරන්න. ඕකේ. ඒ පැත්ත හොඳට පද්දන්න මේක පල්ලෙහාට ගෑවෙන මට්ටමට වගේ. හරි. 1 2 3 4 5 6 7 8 9 10. Okay. Relax. අපි කරන හැම ව්‍යායාමයක් අතරතුරම ඔයාලා රිලැක්සේෂන් පීරියඩ් එකක් තියාගන්න. ඒක තප්පර 5ක් හෝ වේවා. අපි කරන ව්‍යායාම වලදී මේ මසල්ස් තද වෙනවනේ. ඒවා කන්ට්‍රැක්ට් වෙනවා. ඔයාලා කරන මේ ව්‍යායාම වලදී. ඉතින් ඒවා ආයේ රිලැක්ස් වෙලා ඊළඟ එකකට යද්දි මසල් එකකට අර එනර්ජි එක නැවත ස්ටෝර් කරගන්න ටයිම් එකක් හම්බ වෙනවා. අපි කරන ඕන ව්‍යායාමයක් ඒකයි. හරි. ඕක තමයි අපේ පළවෙනි ආසනය, බද්ධකෝණාසනය. ඊට පස්සේ දෙවෙනි ආසනය තමයි දෙවෙනි එකේදී කකුල ඔය විදිහට දිග ඇරලා අපි මේ පාදය දකුණු පාදය ගන්නවා කන ළඟට. ආයේ තියනවා. කන ළඟට ගන්නවා නැවත තියනවා. හරි? මේක කරමු අපි 10 times. 1 2 3 4 5 6 7 8 9 10. Okay, mom better letting nana. 1 2 3 4 5 6 7 8 9 10. ඕක තමයි දෙවෙනි ආසනේ. කකුලට 10 ගානේ කකුල් දෙකටම ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ එක තමයි රිලැක්ස් කරන්න. ඊට පස්සේ තුන්වෙනි එක තමයි රොකින් බේබි. ඔයාලා දැකලා තියෙනවා. හරි. මේකේදී ඔයාලට කකුල නවා ගන්නත් පුළුවන්, කකුල දිග ඇරලා තියා ගන්නත් පුළුවන්. පහසු විදිහකට ඉන්න. මේකේදී අපි ශිශුපලාසනය කියලාත් මේකට කියනවා. මේකේදී අපි එක අතකින් ඔයාලගේ වම් අතෙන් දකුණු පාදයේ වලලු කර අවුට්සයිඩ් එකෙන් තමයි අපි අල්ලන්නේ. කියන්නේ පිටපැත්තේ. පිටපැත්තෙන් අල්ලගෙන මේක දණහිස වටා මේ විදිහට ගෙනහිල්ලා මේක රොටේට් කරන්න තමයි තියෙන්නේ. රොටේට් කරකවන්න. හරි. මේක හොඳ ව්‍යායාමයක් අපේ හිප් එක ඕපන් වෙන්න. උල් සංදියේ
ඔයාලට ඒ වගේම තමයි අපේ කොන්දේ අමාරු ඒ වගේ ගොඩක් දේවල් එන්න හේතුවක් තමයි මෙන්න මේ හිප් එකේ තියෙන ලිගමන්ට්ස් ඒ මසල්ස් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ශ්‍රෝණිය ආශ්‍රිතව තියෙන අනිකුත් ජොයින්ට් ස්ටිෆ් වෙලා තියෙන පුළුවන්. අපි චේන්ජ් කරමු අනිත් සයිඩ් එකට. ඒවට ගොඩක් හොඳ ව්‍යායාම තමයි මේවා. ඒ කියන්නේ ඔයාලගේ උකුල් සංදිය හොඳට නිරෝගීමත්ව තියෙන්න ඕනේ. ඔය කොන්දේ අමාරු, දණහිස් අමාරු වලට හොඳයි. හරි මේකත් ඔයාලට 10 times කරන්න පුළුවන්. හරි. relax. හරි. ඕක තමයි අපේ 3 වෙනි ආසනය. අපේ 4 වෙනි එක තමයි pigeon pose එක. ඔයාලා මේ විදිහට දණහිස් දෙක උඩ ඉඳගෙන එක කකුලක් දානවා ඉස්සරහට. හරි මේ විදිහට. හරි ඊළඟ කකුල පිටිපස්සට යවනවා. හරි ওই විදිහට. මේකෙදි ඇඟ හොඳට කෙලින් තියෙන්න ඕනේ. හරි ඔයාලට මේ කියන්නේ දැන් අපි ඉස්සරහෙන් තියෙන කකුල ගොඩක් ඉස්සරහට ගේන්න පුළුවන් නම් ගේන්න, නැත්තම් අවශ්‍ය නැහැ. Tamanට පුළුවන් ගාන කරන්න හැමතිස්සෙම. හරි ගෙනල්ලා හොඳට මෙන්න මේ අපේ කලවල ඉස්සරහා තියෙන මාංශපේශීන් හොඳට ස්ට්‍රෙච් වෙන්න ඕනේ. හරි quadriceps කියලා අපි කියන මේ මාංශපේශීන් හොඳට ස්ට්‍රෙච් කරන්න මේක ගොඩක් හොඳයි. pigeon pose කියලා අපි කියන්නේ. හරි ව්‍යාසනය. අපි සාමාන්‍ය මසල් එකක් ස්ට්‍රෙච් වෙන්න තප්පර 30ක කාලයක් තියාගෙන ඉන්න ඕනේ අදාළ pose එකේ. එතකොට අනිත් කකුලටත් ඔයාලා තප්පර 30ක් ඒ විදිහට තියාගෙන ඉන්න. හරි. ඔයාලට බෙල්ල උස්සන් ඉන්නත් පුළුවන්. සමබර නම් අත්ල මේ විදිහට උස්සන්න පුළුවන්. මොකද එතකොට අපේ පල්ලෙහාට අපේ හිප් එක හොඳට යනවා. හරි. තියාගන්න බැරි අය අතෙන් එහෙම අත ඉස්සරහට තියලත් තියාගෙන ඉන්න පුළුවන්. හරි. ඕකෙත් තප්පර 30ක් විතර ඉන්න. හරි. ඊළඟ එකේදී අපි කරන්නේ අපේ කලව මාංශපේශීන් වල යට තියෙන මාංශපේශිය හැම්ස්ට්‍රින්ග් මසල් එකට තමයි ඊළඟ ව්‍යායාමය. ඔයාලට කලින් වගේ මේ කකුල දිග ඇරලා මේ කකුල නවලා මේ විදිහට පුළුවන් පරිමාණ උස්සන්න පුළුවන්. ඕකේ මේ විදිහට තුන්ට ගන්නවා එළියට. හරි 1 2 3 4 5 6 7 8 9 10. okay back pain එන අයගෙත් ඒ කියන්නේ එයාලගේ ලෙග් එක දිගේ යන පේන්ස් තියෙන සයාටිකා වගේ ඒ වගේ තියෙන අයටත් මේ ව්‍යායාමය ගොඩක් හොඳයි. හරි අපි පටන් ගමු මේ පැත්තටත් 1 2 3 4 5 6 7 8 9 10. ඔක තමයි පස්වෙනි එක. ඒ වගේම තමයි මාලාසනය. හරි හැමෝම දන්න මාලාසනයත් ගොඩක් හොඳයි අපේ උකුල් සංදිය ඕපන් කරගන්න. හරි හරිද මේකෙදිත් ඔයාලට උරහිස් ගානට වගේ උරහිස් පළලට අපේ නීස් දෙක තියාගන්න පුළුවන් ගානට ඉස්සරහට ඇවිල්ලා අත් දෙකෙන් හොඳට පිටිපස්සට මේ අපේ දණහිස් දෙක තල්ලු කරනවා. එතකොට මේ ඇතුලේ තියෙන මාංශපේශීන් හොඳට පිටතට යනවා. හරි ওই විදිහට හෝල් කරන් ඉඳලා තප්පර 30ක් විතර නිදහස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ අපේ කොන්දේ නම්‍යශීලීභාවය රැක ගන්න පුළුවන් ආසන ටිකක්. මොකද පద్මාසනයේදී අපේ කොන්ද ඍජුව තියෙනවානේ. ඒකෙදි අපි කොන්දටත් ආසන ටිකක් ඔයාලට කියලා දෙනවා. හරි මේකෙදි පළවෙනි එක තමයි cat and camel එක. අපි මුලින්ම දණහිස් දෙකෙන් ඉඳලා අත්
දෙක මේ විදිහට ඉස්සරහට අරගෙන ධනිස් දෙක අත් දෙකේ පළලටම සමාන වෙන්න තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි හුස්ම ගද්දි හුස්ම ඇතුළට ගද්දි බඩ ඇතුළට හුස්ම පිට කරද්දි බඩ එළියට වෙන විදිහට සහ අපේ කර්ව් එක පිටිපස්සේ ලෝඩෝසිස් එක ඇතුළට නැවෙන විදිහට කොන්ද නමන්න ඕනේ. හරි. මම කරලා පෙන්නන්නම් එක. හරි. මේ විදිහට බඩ ඇතුළටත් එළියට. හරි. 5 6 7 8 9 10. හරි. ඕක තමයි පළවෙනි එක අපේ කොන්ද ශක්තිමත් කරගන්න. නැත්නම් අපේ කොන්දේ නම්‍යශීලීභාවය තියාගන්න කරන පළවෙනි ව්‍යායාමය. දෙවෙනි එක විදිහට අපි කතා කරන්නේ ඒකෙදිම අපිට ඒ පොස්චර් එකේ ඉඳලා කරන්න තියෙන්නේ එක කකුලක් ඒ කියන්නේ දකුණු පාදයේ ඉස්සෝනම් ඊළඟට අපි දික් කරන්නේ වම් පාදයේ අත. ඒ විදිහට අර ඔපොසිට් එක ඒ කියන්නේ වම් කකුල නම් දකුණු අත ওই විදිහට තියාගෙන ඉන්නවා. ඕකේ මේකත් 10 seconds වගේ තියන් ඉඳලා රිලීස් කරන්න. හරි. ඒ කියන්නේ මේක මුලින් පටන් ගන්න කෙනෙක් නම් දකුණු කකුල විතරක් මුලින් තියාගන්නවා. ඊට පස්සේ ආය වම් කකුලට ওই විදිහට මුලින් කකුල කරලා පස්සේ අත්වලට යන්න පුළුවන්. බැලන්ස් එක හැදෙන්න ඔයාලට ඔපොසිට් එකට යන්න පුළුවන්. හරි. ඔපොසිට් ලෙග් එකයි ඔපොසිට් හෑන්ඩ් එකයි. ඕකේ 1 2 3 4 5 6 7 8 9 10. හරි. ඕක තමයි අපි කොන්දට කරන ආසන ටික. බලමු දැන් අපි අපේ හිප් එකත් සූදානම් කරගෙන තියෙනවා. අපේ වලලු කරත් සූදානම් කරගෙන තියෙනවා. අපේ කොන්දටත් දැන් අපි ආසන කරලා තියෙන්නේ. අපි දැන් බලමු පద్මාසනයට යන්නේ කොහොමද කියලා. පద్මාසනයට යද්දී මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් උස තැනක ඔයාගේ තට්ටම් මාංශපේශීන් තියෙන වාඩිගෙන ඉන්න. හරි. ඒකෙදී පොඩි කුෂන් එකක් හරි ඒ වගේ පොඩි බංකුවක් වගේ තියාගෙන මුලින් පස්සේ ඒක උඩ තියලා ඔයාලට පුළුවන් කකුල ඒ කියන්නේ කකුල් දෙක කොහොම හරි අර තට්ටම් මාංශපේශීන් වලට වඩා පහළින් තියන්නයි ඕනේ. හරි. ඒ විදිහට පටන් ගන්න පුළුවන්. දැන් මට පෙන්වන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඔයාලා කුෂන් එකක් යූස් කරගෙන මුලින් ඒක මත වාඩි වෙන්න. හරි. එහෙම කරලා බලන්න ඔයාලට මුලින්ම පුළුවන් කකුල හැමෝගෙම අර කකුල් දෙකම එකම විදිහට නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මුලින්ම බලන්න ඔයාලගේ අර හොඳට ෆ්ලෙක්සිබල්ම කකුල නම්‍යශීලීම කකුල මොකක්ද කියලා. හරි. ඒක අරගෙන දැන් මෙහෙම තියනවා නම් හරි. අපි මේක මේ පැත්තට රොටේට් කරලා තමයි මෙහෙට අරගන්න. හරි. වලලු කර මේ විදිහට රොටේට් වෙන්න ඕනේ. හරිද? මේ විදිහට ඇතුල් පැත්තට හරවලා තමයි අපි අපේ තයි කුඩින් තියාගන්නේ. හරි. ඇතුල් පැත්තට හරවලා. මට දැන් හුරු මේ කකුල තමයි වැඩිපුර. ඒ වගේ ඔයාලටත් අර වැඩිපුර නම්‍යශීලී කකුල මුලින් හොයාගන්න. අපිට වැඩිපුරම පුළුවන් කකුල අපි චුට්ටක් මුලින් try කරලා බලමු. හරි. මේ විදිහට rotate කරලා තයි එක මත තියාගන්නවා. හරි. ඔය විදිහට. ඒකත් එක්ක දැන් සමහරුන්ගේ මේ ගානට විතර කකුල තියෙන්න පුළුවන් එස්සිලා. අපි මුලින්ම මේක මෙන්න මේ විදිහට ෆ්ලැට් කරගන්නවා. එතකොට තමයි අපිට මේ කකුල අරන් උඩින් දාගන්න ලේසි. හරි. එතකොට දැන් ඔයාලා ඉන්නේ මේ වගේ ගානක නම් දැන් මේක දාගන්න බෑ. මේක ඉස්සිලා තියෙන. එතකොට අපි මුලින්ම ඕනි මෙන්න මේක හොඳට පොළවේ ගෑවෙන මට්ටමට හදාගන්න. මේ විදිහට. හරි.
එතකොට දැන් ඔයාලට පේනවාද මම මේකට වඩා ටිකක් කුසින් හිටියාට පස්සේ මේක පොළවේ ගෑවෙනවනේ. ඒකත් එක්ක මේක දාගන්න ලේසි. එතකොට ඒකයි කියේ මම මුල් කියනවා බෙගෙන කෙනෙක් නම් මුලින්ම ඔයාලා පොඩි කුෂන් එකක් තියාගෙන වාඩි වෙලා මේක try කරන්න. හරි? ඔය විදිහට අපි මුලින්ම එක කකුලක් දාගත්තා. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට ඔයාලේ කකුල තියෙන්නේ දැන්. ගොඩක් අය ඉන්නේ මේ level එකේ. ඉතින් මේක අපි චුට්ට මේ විදිහට හදාගමු. අර මං කියලා දීපු මෙන්න මේ ආසනය ගොඩක් හොඳයි එක කකුලක් දාගන්න බැරි අයට. හරි? කන ගාවට ගන්න එක. හරිද? මේක හොඳට 10 පාරක් විතර කරලා පොඩ try කරන්න සහ මේ වලලු කට ඇතුළට rotate වීම. ඇතුළට නවාගෙන මේ දාගන්න එකයි මේ දනිස්ස පොළවේ වැදෙන ගානට තියාගන්න එකයි තමයි මූලික කාරණා දෙක වාර්ධ පద్මාසනේ ඉන්න කෙනෙක්. හරි? ඊට පස්සේ එක ටික අපිට පූර්ණ පద్මාසනයට යන්න පුළුවන්. හරි? හැම කියන්නේ දැන් ඔයාලා අර්ධ පద్මාසනේ ඉන්න හැම වෙලාවකම try කරන්න චුට්ටි මේක ටික ගේනවා බිමට දානවා. ගේනවා බිමට දානවා. ඔය විදිහට. හරි? ගෙනල්ලා ටික කාලයක් ඉඳියාට පස්සේ අර්ධ පద్මාසනයටත් වඩා කම්ෆර්ටබල් වෙනවා මේ පූර්ණ පద్මාසනය. මොකද අපේ වැදෙන්න කිසිම අර බෝන් එකක් පල්ලෙහා නැහැනේ. ඔක්කොම අර මසල්ස් තමයි බිමට වැදෙන්නේ. එතකොට පිදීමක් නැහැ. හරි ඒ වගේම තමයි දැන් අපේ උකුලටනේ ගොඩක් බර වැටෙන්නේ. කියන්නේ උකුල තමයි මේකෙදි ගොඩක් අර ශක්තිමත්ව තියෙන අස්ති ටික. එතකොට ඒ ආශ්‍රිත ඔය තියෙන අවයව වලට හොඳ රුධිර මේ සැපයුමක් ලැබෙනවා. ඊට පස්සේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඒ ඔක්කොටම හොඳ රුධිර සැපයුමක් සැපෙනවා. මොකද මේ හරිය තියෙන අර මාංශපේශීන් හොඳට වැඩ කරන හින්දා. හරි? ඒකත් එක්ක තමයි ඔය දනිස් සමාරු ඒ වගේ ප්‍රශ්න වලට ගොඩක් මේක හොඳයි. දනිස් සමාරු තියන අය දැන් පටන් ගන්න එපා. ඒ කියන්නේ ඔයාලට එන්න තියෙන ඔය දනිස් සමාරු යන්තම් අඩි පෙළවල් නගින්නේ මම අර අය ඉන්නවනේ. එයාලට එහෙම මේක ගොඩක් හොඳයි. එතකොට අනිත් පැත්තෙන් ගත්තම අපි භාවනා කරන්න පහසුම ආසනයක්. මොකද අපේ කොන්ද ඍජුව තියෙනවා. සහ දැන් අපි පුටුවක වගේ ඉඳගෙන ඉන්නේ. එතකොට දැන් අපි සාමාන්‍ය විදියට භාවනා කරද්දී පුටුවක නම් වාඩිගෙන කරන්නේ අර අපේ යටිපතුල් පොළවේ ගෑවිලානේ තියෙන්නේ. එතකොට අර පොළවත් එක්ක යම්කිසි ඝටනයක් තියෙනවා කකුල් වල. එතකොට ඒක අපිට නිකන් මාධ්‍යයක් වගේ තමයි අපේ කොන්ද තියෙන්නේ අහස සහ පොළව අතර. හරි මේකෙදි අපි මෙහෙම ඉද්දි එනර්ජි එක බිල්ඩ් අප් වෙන අපේ ශරීරය තුල. එනර්ජි එක කියන්නේ ශක්තිය යන්නේ ඒක පොළවටවත් අර භූගත වෙන්නේ නැහැ. ඒක මොකද අපේ ශරීරය පුරාම තමයි තියෙන්නේ. එහෙනම් ওই ටික තමයි අද ඔයාලට ගෙනාවේ. ඉතින් අපි ව්‍යායාම 8ක් කියලා දුන්නා. ඔයාලා භාවනා කරන්න පටන් ගද්දී අර පහසු ආසන ටිකකින් ආරම්භ කරලා පద్මාසනය පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි පద్මාසනයට යන්න බැරි අය අර්ධ පద్මාසනය ටික කාලයක් පුරුදු වෙන්න. ඒකත් එක්ක කලබල නැතුව හිමීට පූර්ණ පద్මාසනය හදා ගන්න පුළුවන්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා පద్මාසනය try කරලා රිසල්ට් තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්න. ඉතින් thank you බලපු හැමෝටම සුවදාස්.